තයිරොග්ලොබියුලින් විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට අපේ ඇඟේ 180ක් තියෙන්නේ තයිරොක්සින් හෝමෝන් එක ප්‍රෝටීන් එක බොන්න දාන තයිරොග්ලොබියුලින් විදිහට. ඉතුරු 120 මේ ප්‍රෝටීන් අණු ඉවර වෙලා අයින් කරලා ෆ්‍රී තයිරොක්සින් විදිහට තියෙනවා. මෙන්න මේ 120 තමයි අපේ ඇඟේ ඇක්ෂන් එක එෆෙක්ට් එක දෙන්නේ තයිරොක්සින් එෆෙක්ට් එක. හරි. තයිරොක්සින් එෆෙක්ට් එක දෙන්නේ යා. හරි. ඔව් දැන් ආපු කට්ටිය චුට්ටක් කියනනම් ඈ. ගොඩක් කියන්නේ මෙහෙමයි තයිරොයිඩ් කියන්නේ මම ආයෙ මුලින් නම් කියන චුට්ටක් මැසේජ් එක දාලා දිනවා. thyroid thyroxine related disease දෙකක් තියෙනවා hyperthyroidism and hyperthyroidism. hyperthyroidism එකේදී අපි පාවිච්චි කරන්නේ anti thyroid drugs. hypothyroidism එකේදී අපි thyroxine hormone එක ටැබ්ලට් 100ට ගන්නවා. thyroxine hormone එක type දෙකක් තියෙනවා. එකක් T3 අනික T4. T3 එක levothyroxine එක ඒක තමයි active form එක. T4 එක thyroxine එහෙම නැත්නම් levothyroxine එක මේක තමයි අපි එළියෙන් ගන්නෙ. මේක ලියෝතයිරොක්සින් විදියට කන්වර්ට් වෙලා තමයි ඇක්ෂන් එක දෙන්නේ. හරි. එතකොට T3 තමයි ඇක්ටිව් ෆෝම් එක. මේක තමයි කිව්වේ. ඊට පස්සේ හයිපොතැලමස් එකෙන් TRH තයිරොක්සින් රිලීසින් හෝමෝන් එක සෙක්‍රේට් වෙනවා පිටියුටරියට. ඉන්ටීරියර් පිටියුටරි එකෙන් සෙක්‍රේට් වෙනවා. ඊට පස්සේ තයිරොක්සින් ස්ටිමියුලේට් හෝමෝන් එක TSH එක මේක ගිහිල්ලා තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ වැදිලා තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ස්ටිමියුලේට් කරලා තමයි අපි සෙක්‍රේට් කරන්නේ තයිරොක්සින් හෝමෝන් එක. මේ හෝමෝන් ටික හරියට හැදුනහම සෆිසියන්ට් amount එකක් ආවට පස්සේ again negative feedback එකක් යනවා hypothalamus and pituitary gland එකට. ඊට පස්සේ thyroxine secrete වෙන එක නවත්තනවා. ඊට පස්සේ මම කිව්වා thyroxine අපේ ඇඟේ තියෙන්නේ ප්‍රෝටීන් එක්ක බැඳිලා 80%ක්ම තියෙන ප්‍රෝටීන් එක්ක බැඳිලා මේ ප්‍රෝටීන් එක්ක බැඳුනහම අපි ඒකට කියනවා මේ මොලිකියුල් එකට thyroglobulin කියලා. ඒ විදිහට 180ක් තියෙනවා 120ක් තියෙනවා ෆ්‍රී තයිරොක්සින් විදිහට මේ 120 තමයි ඇක්ෂන් එක දෙන්නේ කියලා කිව්වේ. හරි. මේක තමයි කිව්වේ. හරි. ඊළඟට මොනවද මේ තයිරොක්සින් වල ෆන්ක්ෂන් කියලා ගත්තොත් මේක තමයි අපේ ඇඟේ මෙටබොලිසම් රේට් එක. මෙටබොලිසම් එක නෙවෙයි මෙටබොලිසම් රේට් එක කන්ට්‍රෝල් කරන්නේ ස්පීඩ් එක මෙටබොලිසම් එක පාවිච්චි කරන්නේ මේන්ලි තයිරොක්සින් එක. ඊළඟට අපේ ඇඟේ සිම්පැතටික් නර්වස් සිස්ටම් එක ටෝටලි කන්ට්‍රෝල් කරන්නේ තයිරොක්සින් හෝමෝන් එක. හරි. ඊළඟට බොඩි ටෙම්පරේචර් එක ඊළඟට ඔය සෙක්සුවල් ඩෙවලොප්මන්ට් ඊට පස්සේ ඇඩ්‍රිනලින් වල ඊට පස්සේ බීටා රිසෙප්ටර්ස් වල සෙන්සිටිවිටි එක ඒ දෙකම ස්ටිමියුලේට් කරනවා. හරි. ඇඩ්‍රිනලින් වල සෙන්සිටිව් එක වැඩි කරනවා. බීටා රිසෙප්ටර්ස් වල ස්ටිමියුලේෂන් එක වැඩි කරනවා. හරි. ඒකින්ද මේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක ගොඩක් ඩිපෙන්ඩ් වෙනවා මේ තයිරොක්සින් එකත් එක්ක. හරි. ඒවා තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ ෆන්ක්ෂන්ස් විදිහට තයිරොයිඩ් හෝමෝන් එකේ. හරි. තයිරොක්සින් හෝමෝන් එකේ. ඊට පස්සේ වචන තුනක් හම්බ වෙනවා මේක ටිකක් පාස් පේපර්ස් වලත් තියෙනවා ඔයාලා දැනගෙන යන්න. පළවෙනි එක තමයි ගොයිට. ගොයිට කියන්නේ තයිරොක්සින් ලෙවල් එක අඩු වෙලා හරි වැඩි වෙලා හරි තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක එන්ලාර්ජ් වෙන විදිහ එන්ලාර්ජ් වෙන එකට කියන වචනේ. ඒ සබ්ජෙක්ට් එකට කියන වචනේ. හරි. මේකෙදි වෙන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක එන්ලාර්ජ් වෙනවා. රීසන් එක තමයි එක්ක හයිපර්තයිරොයිඩිසම් එක්ක හයිපෝතයිරොයිඩිසම්. හරි. ඊළඟට වචනයක් තියෙනවා යූතයිරොයිඩ් ගොයිට කියලා. මෙයාගේ තයිරොක්සින් ලෙවල් එක නෝමල් හැබැයි ග්ලෑන්ඩ් එක එන්ලාර්ජ් වෙලා. හරි. රීසන් එකක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක වෙන්නේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී සහ ඔය ගර්ල්ස් ලගේ ඇටෙන්ඩ් ටයිම් එකේදී තමයි වෙන්නේ. හේතුව මේ ප්‍රෝටීන් ලෙවල් එක ඇඟේ වැඩි වෙනවා ඇටෙන්ඩ් ටයිම් එකේදී ගර්ල්ස් ලගේ. හරි. ඒතොර ඒකේ තමයි සාමාන්‍යයෙන් හේතුව මේ යූතයිරොයිඩ් ගොයිට එකේදී. හරි. ඒකට හේතුව අර ප්‍රෝටීන් ලෙවල් එක වැඩි වුණාම ප්‍රෝටීන් ගොඩක් ප්‍රමාණයක් ගිහිල්ලා තයිරොක්සින් එක්ක කම්බයින් වෙලා අර තයිරොග්ලොබියුලින් හැදෙනවා. මෙහෙම තයිරොග්ලොබියුලින් හැදුනහම ඇක්ටිව් ෆෝම් එකේ තයිරොක්සින් නැහැ. ඒ කියන්නේ ෆ්‍රී තයිරොක්සින් නැහැ. ඒක නිසා තමයි මේ ග්ලෑන්ඩ් එක එන්ලාර්ජ් වෙන්නේ. හරි. ඒක ඒ වචනත් ටිකක් දැනගෙන ඉන්න. හරි. ඊළඟට මම ඩිසීසස් එක විදිහට ගමු අපි මේ ප්‍රසන්ටේෂන් එකක් තියෙන ඕනේ නැහැ නේ. ඊට පස්සේ ඩිසීස් එකක් විදිහට ගත්තාම පළවෙනි ඩිසීස් එක හයිපෝතයිරොයිඩිසම්. හයිපෝතයිරොයිඩිසම්. ඔයාලා මොනවා හරි අහනවා නම් ලේසි මේ වැඩේ යන්න හරි. මම නැත්තම් කියන යනවා.
හයිපොතයිරොඩිසම් කියන්නේ තයිරොක්සින් අපේ ඇඟේ අඩුයි. හරි. තයිරොක්සින් අපේ ඇඟේ අඩුයි. එහෙනම් අපි ගන්නවා තයිරොක්සින් ටැබ්ලට් විදිහට. ස්ට්‍රෙන්ත් එක එන්නේ මයික්‍රෝග්‍රෑම් වලින්. ඒ කියන්නේ මිලිග්‍රෑම් එකකින් 1000න් පංගුවේ. එතකොට මේකේ 50 ඉඳන් 100 දක්වා ටැබ්ලට්ස් තියෙනවා. හරි. මයික්‍රෝග්‍රෑම් 50 ඉඳන් 100 දක්වා තියෙනවා. තයිරොක්සින් කෝටඩ්ද අන්කෝටඩ්ද? කෝටඩ් තයිරොක්සින් ෆෝම් එකක් තියෙනවද? මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ෆාමසි. හරි. තයිරොක්සින් තියෙන්නේ ලෙවෝතයිරොක්සින් සෝඩියම් විදියට. තයිරොක්සින් දෙකම එකයි. තයිරොක්සින් සෝඩියම් විදියට මේක තියෙන්නේ සොලියුබිලිටි එක වැඩි කරන්න. හැම වෙලාවෙම තයිරොක්සින් අන්කෝටඩ්. හරි. එතකොට තයිරොක්සින් කියන එක අපි හයිපොතයිරොඩිසම් කන්ඩිෂන් එකකට පාවිච්චි කරද්දී ස්ටාර්ට් කරනවා ලෝ ඩෝස් එකෙන්. ඒකට හේතුව තමයි මේක කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකට ගොඩක් බලපානවා. හරි. ඒක නිසා කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ නිසා තමයි අපි මොකද මේකේ heart rate වැඩි වෙනවා, heart force වැඩි වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම thyroxine start කරන්නේ low dose එකකින් gradually මේක මයික්‍රෝග්‍රෑම් 100 දක්වා 150 දක්වාත් යනවා. හරි මේ ඩෝස් එක. හරි. ඒතකොට ඩෝස් එක මොනිටර් කරලා දෙන්න පුළුවන්. එතකොට මේක light sensitive medicine එකක්, heat sensitive medicine එකක්, moisture sensitive medicine එකක් තයිරොක්සින් කියන්නේ. හරි. මොකද මේක chemically amine එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම light sensitive, moisture sensitive සහ heat sensitive medicine එකක්. ඒතර මේක අපි සාමාන්‍යයෙන් empty stomach before meal ගන්නවා 30 to 60 minutes පාවිච්චි කරද්දී. හරි. මේක ෆුඩ් එක්ක කම්බයින් වුණොත් හරි ටී එකක් එක්ක කම්බයින් වුණොත් හරි ඇබ්සෝප්ෂන් ඩිලේ වෙනවා. ඒක නිසා මේක one dose before breakfast තමයි ගන්න with water. හරි. with water. හරි. තයිරොක්සින් ස්ටෝරේජ් කන්ඩිෂන් කොහොමද? 25ද? හරි. බලන්න තයිරොක්සින්. සාමාන්‍යයෙන් මේ heart patient කෙනෙකුට නම් දෙනකොට open initial dose එක 25 to 50 වගේ තමයි පටන් ගන්න. එහෙම පටන් ගන්න කොහොමත් ඔයාලා මතක තියාගන්න low dose එකකින් තමයි හැම වෙලාවෙම තයිරොක්සින් treatment එක පටන් ගන්න. හරි. ඒතර ඇන්ජයිනා වගේ තිබ්බොත් එහෙම කොහොමද low dose තමයි යන්නේ. හරි. ඒක gradually තමයි ඩෝස් එක ඉන්ක්‍රීස් කරන්නේ. ඊළඟට සයිඩ් ඉෆෙක්ට් ගත්තාම අපි කිව්වා මෙයා සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ පැරාසිම්පතටික් නර්වස් සිස්ටම් එකට රිජුම් බලපානවා. මෙයාගේ එතකොට පැල්පිටේෂන්, මසල්ස් ක්‍රෑම්ප්, ට්‍රැජිකාර්ඩියා කියන හයිපර්තයිරොක්සින් වලට එන ඉෆෙක්ට් එක ඔක්කොම එනවා. හරි. ඒතර ඩයරියා, ට්‍රැජිකාර්ඩියා, ට්‍රෙමර්, රෙස්ට්ලස්නස්, ඉන්සොම්නියා, හයිපර් ඇක්ටිව් නේ. ඒක නිසා ඒ කන්ඩිෂන් ටික ඔක්කොම එනවා. මේ තයිරොක්සින් ලෙවල් එක වැඩි වුණොත් එහෙම අපි මේ ට්‍රීට්මන්ට් එක අතරතුර මයික්‍රෝග්‍රෑම් 200 දක්වා මෙයාට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේන්ටේන් ඩෝස් එක. හරි. ස්ටාර්ටින් ඩෝස් එක යන්නේ නැහැ 100. එතකොට මේන්ටේන් ඩෝස් එක 200 දක්වාම යන්න පුළුවන් තයිරොක්සින් වල. හරි. ඊළඟට ගත්තාම ඊළඟ ඩිසීස් එක වෙන්නේ හයිපර්තයිරොඩිසම්. හයිපර්තයිරොඩිසම් එහෙම නැත්නම් තයිරොටොක්සිකෝසිස් එහෙම නැත්නම් හයිපර්තයිරොඩිසම්. හයිපර්තයිරොඩිසම් කියන්නේ තයිරොක්සින් ලෙවල් එක ඇඟේ වැඩි. හරි. තයිරොක්සින් ලෙවල් එක ඇඟේ වැඩි. එහෙනම් අපි පාවිච්චි කරනවා ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග්. හරි. ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග්. ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග් වල මේන්ම අපේ ටාගට් එක තමයි තයිරොක්සින් හෝමෝන් එක ෆෝමේෂන් වෙන එක. හරි. ප්‍රොඩක්ෂන් එක අඩු කරන එක, ප්‍රිවෙන්ට් කරන එක තමයි අපි පාවිච්චි කරන්නේ මෙඩිසින් එකක් විදියට. හරි. ඒකේ ෆාමකොලොජිය මේන්ලි prevent formation of thyroid hormone. හරි. right. එතකොට thyroid gland එකේ මේන්ම drug class එක තමයි thiourea derivatives. thiourea derivatives වලින් කරන්නේ thyroxine synthesis එක block කරන එක. හරිද? එතකොට thiourea derivatives තමයි පළවෙනි drug class එක. ඒ කියලා දාගත්තත් කමක් නැහැ. ඒකේ තියෙන medicine මයි carbimazole, methimazole and propyl thiouracil. PTU කියන්නේ මට ඕන මේ පිටිපස්සෙන් ඇදලා ඔයාලට පෙන්වන්න පුළුවන් දැකලා නැති කෙනෙක් ඉන්නවනම් හරි. එතකොට PTU. එතකොට මේකෙන් liver toxicity එක ගත්තාම වැඩිම වෙන්නේ propyl thiouracil තමයි liver toxic එක වැඩිම. carbimazole කියන්නේ pro drug එක. pro drug active drug කියන එක pharmacokinetic dynamics වල දන්නවා ඇති.
ප්‍රෝඩක්ට් එකක් ඇක්ෂන් එක දෙන්නේ නැහැ. ඒක ඇක්ටිව් ඩ්‍රග් ඇක්ටිව් ෆෝම් එකට කන්වර්ට් වෙලා තමයි ඇක්ෂන් එක දෙන්නේ. හරි මේක ඇක්ටිව් ඩ්‍රග් එක ඇවිල්ලා මෙතිමසෝල්. හරි කාබිමසෝල් අපි ඒ ඕරලි ගත්තට ඒක ඇක්ටිව් ෆෝම් එකට කන්වර්ට් වෙනවා මෙතිමසෝල් විදිහට. මෙතිමසෝල් තමයි අපිට ඇක්ෂන් එක දෙන්නේ. හරි ඇක්ෂන් එක දෙන්නේ. ඒතර ඕරල් මේ කම්ප්ලීට්ලි ගත්තාම PTU කියන එකනාගේ liver toxicity එක වැඩි, කාබිමසෝල් ප්‍රෝඩක්ට් එක මෙතිමසෝල් ඇක්ටිව් ඩ්‍රග් එක කියලා මතක තියාගන්න. හරි right මට තප්පරයක් දෙන්න. හරි දැන් බලමු ඇක්ෂන් එක. අපි දන්නවා මේ තයිරොසින් කියන මොලිකියුල් එකක්. හරි මේක චුට්ට මතක තියාගන්න ඕනේ. තයිරොසින් කියන මොලිකියුල් එකක්. මං කියවනේ තයිරොක්සින් කියන්නේ කිමිකලි ඇමීන් එකක් කියලා. මේ තයිරොසින් කියන මොලිකියුල් එක අයඩින් එකක් එක්ක බොන්ඩ් එකක් හදාගෙන හදන්නේ T4 කියන මොලිකියුල් එක. අපි කියන තයිරොක්සින්. එහෙම නැත්නම් ලෙවෝතයිරොක්සින්. හරි ලෙවෝතයිරොක්සින්. මේ T4 කියන එක කන්වර්ට් වෙනවා කියවනේ අපි කියවනේ ඇක්ටිව් ෆෝම් එක T3 වලට. මෙයා තමයි ඔන්න අපේ සිම්පැතටික් ඇක්ෂන් එක දීලා තයිරොක්සින් වලින් වෙන්න ඕනේ යුතුයකම් ටික ඉටු කරන්නේ මෙන්න මේ T3. හරි එතකොට අපි මේ ගන්න කාබිමසෝල් මෙතිමසෝල් PTU කියන ඒ වගේ කාබිමසෝල් මෙතිමසෝල් කියන කට්ටිය කරන්නේ මෙන්න මේ හරි සෝරි එතකොට අපි ගත්තොත් කාබිමසෝල් මෙතිමසෝල් කියන PTU කියන තුනම ගත්තොත් එයා මේන්ලි ටාගට් කරනවා මෙන්න මෙතන මේ අයඩනයිසේෂන් කියන process එක තමයි ඉන්හිබිට් කරන්නේ. හරි. ඒතර මේ තයිරොසින් කියන එකක් අයඩින් එක්ක හැදෙන බොන්ඩ් එක කාබිමසෝල් මෙතිමසෝල් PTU කියන තුනෙන්ම කඩනවා. හරිද?
මේකට ගොඩක් වෙලාවට මේ PTU ඉන්හෝල් වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රමාණයක් ඉන්හෝල් වෙනවා. ඊළඟට මේ T4 T3 වලට කන්වර්ට් වෙන එක PTU වලින් නවත්තනවා. හරිද? හැබැයි කාබිමසෝල් මෙතිමසෝල් මෙන්න මේ ඉනැක්ටිව් ෆෝම් එක ඇක්ටිව් ෆෝම් එකට කන්වර්ට් වෙන එක ඉන්හිබිට් කරන්නේ නැහැ. හරි? එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ඔන්න හයිපර්ථයිරොයිඩිසම් පේෂන්ට් කෙනෙකුට ගන්නවා කාබිමසෝලුයි මෙතිමසෝලුයි. හරි? කාබිමසෝල් ගත්ත කියන්නකෝ එයා කරන්නේ තයිරොසින් එක අයඩින් එකත් එක්ක බොන්ඩයක් හදාගන්න අයඩිනයිසේෂන් කියන process එක ඉන්හිබිට් කරනවා. එතකොට T4 හැදෙන එක නවතිනවා. හැබැයි අපි මේ බෙහෙත් ස්ටාර්ට් කරන මොහොතේ වෙනකොටත් මේ T3 T4 ටිකක් ඉනැක්ටිව් ෆෝම් එකෙන් හැදිලා අපේ ඇඟේ තියෙනවා. හරිද? මේ හැදෙන ටික T3 වලට ඇක්ටිව් ෆෝම් වලට කන්වර්ට් වෙවි අපිට දෙනවා තයිරොක්සින් වලින් දෙන්න තියෙන ඇක්ෂන් එක. ඒක නිසා අපි කියවනේ සිම්පැතටික් නර්වස් සිස්ටම් එක තමයි ගොඩක් වෙලාවට තයිරොක්සින් වලින් හැම වෙලාවෙම ස්ටිමුලේට් කරන්න කියලා. හරි? එතකොට අපි මේ කාබිමසෝල් මෙතිමසෝල් නම් පාවිච්චි කරන්නේ පළවෙනි සති කීපයේදී ප්‍රොපැනලෝල් දෙනවා. මොකද මේ සිම්පැතටික් ඇක්ෂන් එකෙන් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක ප්‍රිවෙන්ට් කරගන්න. මම ආයෙ කියනවා කාබිමසෝල් මෙතිමසෝල් ගත්තාම එයාලා කරන්නේ තයිරොසින් අයඩින් එක්ක බැඳිලා T4 හැදෙන එක නවත්තන එක. හැබැයි මේ මෙඩිසින් අපි ගන්න කලින් ඇඟ ඇතුලේ හැදිලා තියෙන T4 ටික ඇක්ටිව් ෆෝම් එකේ එහෙම නැත්නම් T3 වලට කන්වර්ට් වෙවි T3 කියන්නේ ලියෝතයිරොක්සින් වලට කන්වර්ට් වෙවි ඇක්ෂන් එක දෙනවා. සිම්පැතටික් ඇක්ෂන් එක දෙනවා. මේ කාලය ඇතුළතදී අපේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක ප්‍රිවෙන්ට් කරගන්න අපි ප්‍රොපැනලෝල් පාවිච්චි කරනවා සති 4ක්. එහෙම නැත්නම් මාසයක්. එහෙම නැත්නම් මාස 2ක් විතර කාලයක්. හරිද? හැබැයි හිතන්නකෝ අපි PTU පාවිච්චි කරනවා කියලා. එහෙනම් මේ ට්‍රීට්මන්ට් එකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා කොහොමත් කරන්නේ මේ T4 T3 වලට කන්වර්ට් වෙන එක නවත්තන එක තමයි. හරිද? කන්වර්ට් වෙන එක නවත්තන එක තමයි. එහෙනම් කාබිමසෝල් මෙතිමසෝල් පාවිච්චි කරනකොට ඔයාලට ප්‍රෙස්ක්‍රිප්ෂන් ඇවිල්ලා ඇති මාස 2-3ක් යනකම් මෙයාට අපි ප්‍රොපැනලෝල් ප්‍රෙස්ක්‍රයිබ් කරනවා. හරි? ප්‍රොපැනලෝල් ප්‍රෙස්ක්‍රයිබ් කරන හැබැයි PTU ගත්තාම එයාට අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රොපැනලෝල් ට්‍රීට්මන්ට් එකක්. මොකද එයා T3 T4 T3 වලට කන්වර්ට් වෙන එක ඉන්හිබිට් කරන නිසා. හරි? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකක් හරි දාන්න. කතා කරලා මොනවා හරි දෙයක් ඉගෙනන්න තියෙන ළඟ ඉතින් ප්‍රශ්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ගත්තොත් මේ කාබිමසෝල් ගැන චුට්ටක් ගත්තොත් අපිට හම්බෙන එක නම් මෙයා ගොඩක් වෙලාවට ෆාමසි වල මෙයාගේ මිලිග්‍රෑම් 5 ටැබ්ලට් වගේ තියෙන්නේ. මෙයා ඕරලි ගන්නෙ. හොඳ ඇබ්සොප්ෂන් එකක් තියෙනවා. හරි? දැන් අපි කියවනේ තයිරොක්සින් ගන්නකොට ස්ටාර්ට් කරන ට්‍රීට්මන්ට් එක ලෝ ඩෝස් එකකින් උනාට ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග්ස් ගත්තාම අපි ඒකට ගන්නේ හයි ඩෝස් එකක්. හරි? හයි ඩෝස් එකකින් තමයි ස්ටාර්ට් කරන්නේ. මේ ස්ටාර්ට් කරන හයි ඩෝස් එකට කියන වචනේ තමයි මොකද්ද? ලෝඩින් ඩෝස් එක. හරි? මිලිග්‍රෑම් 15 ඉඳන් 40 50 වෙනකම්ම මේ ලෝඩින් ඩෝස් එක ස්ප්‍රෙඩ් වෙනවා. එතකොට සිටුේෂන් එක අනුව කාබිමසෝල් ට්‍රීට්මන්ට් එක තීරණය කරනවා. හරි? එතකොට මතක තියාගන්න ඕනේ තයිරොක්සින් ට්‍රීට්මන්ට් එක ලෝ ඩෝස් වලින් පටන් ගන්නෙ ඇන්ටි තයිරොයිඩ් ට්‍රීට්මන්ට් එක හයි ඩෝස් වලින් පටන් ගන්නෙ. හයි ඩෝස් එකට කියන නම තමයි ලෝඩින් ඩෝස් එක. හරි? ඊට පස්සේ මෙයා ටික දවසක් ගියපුවාම සති 4ක් සති 8ක් වගේ ගියපුවාම අර T4 ටික T3 වලට කන්වර්ට් වෙනවා වගේ කාලයක් ගියපුවාම මෙයාගේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක නෝමල් සිටුේෂන් එක ආවට පස්සේ අපි යනවා මෙයාට ලෝ ඩෝස් එකට. ඒකට අපි කියනවා මේන්ටේන් ඩෝස් එක 5-15 අතර වගේ කාලයක් අපි පාවිච්චි කරනවා කොහොමත් අවුරුද්දක් අවුරුදු එකමාරක් වගේ කාලයක් පාවිච්චි කරන්න ඕනේ. කාබිමසෝල් ඒවා හැම ලයිෆ් ලෝන් ඩ්‍රග් එකක් නෙවෙයි. හැබැයි තයිරොක්සින් ලයිෆ් ලෝන් මෙඩිසින් එකක් විදිහට තමයි යන්නේ. හරි? එතකොට කාබිමසෝල් ගත්තාම මෙයාගේ රෙයාස් අපි සාමාන්‍යයෙන් රෙයා සයිඩ් ඉෆෙක්ට්ස් ගණන් ගන්නේ නැහැනේ. අපි මේ ගණන් ගන්නවා මං කියන්නේ අපි මේ සිලබස් එක ඇතුලේ. හැබැයි මෙයාගේ එනවා බෝන් මැරෝ සප්‍රෙෂන් එකක්. ඒ කියන්නේ WBC අඩු වෙනවා, ඒග්‍රැනියුලෝසයිටෝසිස්, නියුට්‍රොෆිල් අඩු වෙනවා, නියුට්‍රොපේනියා. මේක චුට්ටක් සීරියස් සයිඩ් ඉෆෙක්ට් එකක් මේ කාබිමසෝල් පාවිච්චි කරනකොට. එතකොට මේ WBC නියුට්‍රොපේනියා අඩු වෙන හින්දා granulocytosis and neutropenia නිසා ඉන්ෆෙක්ෂන් ගොඩක් වැඩි වෙන්න පුළුවන් මෙයාලගේ sore throat fever mucus ulcers වගේ ආවොත් එහෙම කෙලින්ම අපි ඩ්‍රග් එක ඩිස්කන්ටිනියු කරලා WBC එක චෙක් කරගන්න ඕනේ. හරි? චෙක් කරගන්න ඕනේ. ඒකට හේතුව ඉන්ෆෙක්ෂන් ගොඩක් වැඩි වෙන්න පුළුවන් කාබිමසෝල් පාවිච්චි කරනකොට. හරි?
එතකොට අපි දන්න ඉන්ෆෙක්ෂන් වල බේසික් ෆීචර්ස් තමයි throat fever mouth ulcers. මේවා ආපු ගමම්ම ටක් ගාලා ඩ්‍රග් එක ඩිස්කන්ටිනියු කරලා අපි චෙකප් එකකට යන්න ඕනේ. හරි. ඊළඟට ලස්සන වචනයක් තියෙනවා මේ තයිරොක්සින් කතා කරද්දී blocking replacement therapy කියලා. හරි. blocking replacement therapy මම ආයෙ කියනවා blocking replacement therapy. අපි කාබිමසෝල් වගේ ඩ්‍රග්ස් ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ තයිරොයිඩ් හෝමෝන් එක ගොඩක් වැඩි වුණාම. තයිරොක්සින් පාවිච්චි කරන්නේ තයිරොයිඩ් හෝමෝන් එක ගොඩක් අඩු වුණාම. හැබැයි මේ blocking replacement therapy එකේදී අපි පාවිච්චි කරනවා කාබිමසෝල් හයි ඩෝස් එකක්. මේක ලෝඩින් ඩෝස් එකට අපි කියවනේ අපි කොහොමත් හයි ඩෝස් එකකින් තමයි ට්‍රීට්මන්ට් පටන් ගන්න කියලා. ඒතකොට මෙතනදී පාවිච්චි කරන ලෝඩින් ඩෝස් එකක් මේකට කියන වචනේ. මේ ලෝඩින් ඩෝස් එක අපි පාවිච්චි කරනවා හයි ඩෝස් එකක් පාවිච්චි කරනවා. අරක ලෝඩින් ඩෝස් එක මෙතන අපි හයි ඩෝස් එකක් පාවිච්චි කරනවා. මිලිග්‍රෑම් 60 70 වගේ යනකම් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි ඒකත් එක්ක තයිරොක්සිනුත් දෙනවා. ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ තයිරොඩොක්ටමී කියන සර්ජරි එක වගේ එනකොට අපි ලොකු ප්‍රමාණයක් දීලා කාබිමසෝල් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම සප්‍රෙස් කරනවා. තයිරොක්සින් හදන එක. ඒ කියන්නේ අයඩනයිසේෂන් ප්‍රොසෙස් එක ටෝටලි ඉන්හිබිට් කරනවා. ඉන්හිබිට් කරලා ඉවරලා අපිට අවශ්‍ය තයිරොක්සින් ටික අපි එළියෙන් දෙනවා. හරි. අවශ්‍ය ප්‍රමාණයට අපිට අවශ්‍ය 20 50 ඒ ගාන අපි එළියෙන් දෙනවා. මේකට කියනවා blocking replacement therapy කියලා. MCQ point එකක් තිබුණා. තයිරොක්සින් එකයි කාබිමසෝල් එකයි එකට පාවිච්චි කරනවාද කියලා පාවිච්චි කරනවා. ඔව්. ඒ පාවිච්චි කරන වචනේ තමයි blocking replacement therapy. හරි. මේකත් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ අපි මේක ගත්තාම ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරනවා මේ මෙඩිසින්. ඒක නිසා අපි පාවිච්චි කරන්නේ නැහැ ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග්ස්. හරි. හැබැයි අපිට දැන් මෙහෙමයි ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරාට හරිද? අපිට මේ ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරන මේ ඒ රේට් එක ගත්තොත් කාබිමසෝල් වල ගොඩක් අඩුයි. හරි. කාබිමසෝල් ඒක නිසා ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී සේෆ් තමයි. හැබැයි කාබිමසෝල් කියන්නේ liver toxic. ඒකින්ද ප්‍රොපයිතලයුරිසිල් කියන්නේ ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරන එක ගොඩක් අඩුයි. හැබැයි ඒක liver toxic. ඒක නිසා අපි very low dose එකක් කාබිමසෝල් තමයි පාවිච්චි කරන්නේ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී. හරි. ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී. ඒතකොට බ්‍රෙස්ට් ෆීඩින් වලදී අපි මේවා ඩිස්කන්ටිනියු කරන්න ඕනේ. මොකද බබාට යනවා. හරි. බ්‍රෙස්ට් මිල්ක් එකත් එක්ක බබාට යනවා කාබිමසෝල්. හරි. මොනවා හරි තියෙනවද කාබිමසෝල් සම්බන්ධ ප්‍රශ්න? chat එකක් හරි දාන්න පුළුවන් නම් දාන්න. හරි. ඔයාලට මොනවා හරි එහෙම ඕන නම්. ඉවරයි ඈ. මේ වේගෙන් පාඩම් කරන්න මතක තියාගන්න. නෝට් හදාගෙන පොයින්ට්ස් හදාගෙන ඒ පොයින්ට්ස් වල මේ විදිහට පාඩම් ගන්න වේගෙන්. ඒතර ආයේ ජීවිතේට ෆාමකොලොජි අමතක වෙන්නේ නැහැ. හරි. වචන තමයි ඉතින් වචන පේලියක් තමයි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට ඉතින් අපිට ඊළඟ ඇන්ටි තයිරොයිඩ් ඩ්‍රග් එක තමයි අපි හැමෝම කතා කරන අයඩයිඩ් and අයඩින්. හරි. ඒතර මේ ග්ලෑන්ඩ් එක ඉන්ෆ්ලමේට් වෙලා තියෙනකොට අපි පාවිච්චි කරනවා අයඩින් ට්‍රීට්මන්ට් එකක්. එතකොට පැය 24ක් වගේ කාලෙදී මේ ග්ලෑන්ඩ් එක පොඩි වෙලා ග්ලෑන්ඩ් එක සප්‍රෙස් වෙනවා. තයිරොක්සින් හෝමෝන් එක සෙක්‍රෙට් වෙන එක අඩු වෙනවා. හරි. එතකොට අයඩින් පාවිච්චි කරනවා ඊළඟ ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් එක විදිහට. ඊළඟට තයිරොයිඩ් කැන්සර් වලට අපි රේඩියෝ අයඩින් පාවිච්චි කරනවා. අයඩින් 131 සමස්ථානිකය පාවිච්චි කරනවා. මේකෙදි වෙන්නේ අපි ඕර්ලි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ඩිස්ට්‍රොයි වෙනවා ඇබ්නෝමල් සෙල් තිබුණොත් එහෙම. හරි. මේක පාවිච්චි කරනවා අපි දන්නවා පාවිච්චි කරනකොට මේ වෙනම කාමරයක අපි ඉන්න ඕනේ. මොකද ඇඟේ රේඩියේෂන් එක වැඩි. හරි. එතකොට මේ අයිසොටෝප් එක I131 කියන අයිසොටෝප් එක තමයි පාවිච්චි කරන්නේ සමස්ථානිකය අපි රේඩියෝ ඇක්ටිව් අයඩින් එකක් විදිහට. හරි. ඒතර මේක ගොඩක් වෙලාවට තයිරොයිඩ් කාසිනෝමා වල තයිරොයිඩ් කැන්සර් වලදී අපි දන්නවා මේක දැකලා ඇති. හරි. මේ ට්‍රීට්මන්ට් එක කරනකොට
හොස්පිටල් එකෙත් වෙනම කාමරයක දාලා දෙන්නේ, ගෙදරදිත් වෙනම කාමරයක දාලා දෙන්නේ. ඒකල්ල ඇඟේ රේඩියේෂන් එක චෙක් කරලා තමයි ඩිස්චාර්ජ් කරන්නේ patient එක. හරි. ඕල් බොඩි එකෙන් රේඩියේෂන් එක තියෙනවා, රේඩියෝ ඇක්ටිවිටි එක තියෙනවා. හරි. ඊට පස්සේ ඉස්සර අපි මේක ඔය එක්ස්ටෙම්පොරෝනියස් ප්‍රෙපරේෂන් වලදී ලියුගෝල්ස් අයඩින් පාවිච්චි කරනවා. පොටෑසියම් අයඩයිඩ් 10%යි, අයඩින් 5%යි, වෝටර් අප් කරනවා, টොප් අප් කරනවා 100 මිලිලීටර්ස් වෙනකන්. මේකට අපි කියනවා ලියුගෝල්ස් අයඩින් කියලා. මේක අපි පුළුන් කැල්ලකින් ඇප්ලයි කරනවා, ගෝස් එකකින් throat එකේ ඩ්‍රොප්ස් කීපයක්. ඒතර මේවා පාවිච්චි කරනවා. මේ ඉස්සර දැන් නම් මේවා පාවිච්චි වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකට අපි කියනවා ලියුගෝල්ස් අයඩින්. මේ අයඩින් කියන එකත් ප්‍රෙග්නන්සි වලදී කන්ට්‍රා ඉන්ඩිකේටඩ්. හරි. අයඩින් කොහොමද ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී කන්ට්‍රා ඉන්ඩිකේට් වෙන්නේ. හරි. ඒතර කාබිමසෝල් ගන්න ආෆ්ටර් මීල්. හරි. එතකොට මොනවද මේ අනිත් මෙඩිසින් ඔය ලිතියම් වගේ ඒවා, ඇමියොඩ්‍රෝන්, ඇමියොඩා, හරි, කාඩිලෝ, ඒ වගේ ඒ වගේ ඊට පස්සේ මේ ඩයිම කැප්රෝල් ආසනික් පොයිසන් එකට දෙන්නේ. ඔව් මට මතක විදිහට ඩයිම කැප්රෝල් නේ. අන්න ඒවා හින්දා හයිපෝතයිරොඩිසම් එන්න පුළුවන්. ලොන් ටර්ම් පාවිච්චි කරද්දී හයිපෝතයිරොඩිසම් එන්න මෙඩිසින් මම මේ කිව්වේ. හයිපෝතයිරොඩිසම් එන්න පුළුවන්. හරි. හරි. එතකොට තව මොනවද තියෙන්නේ? ඔව් ප්‍රෙග්නන්සි ප්ලෑන් කරන්නවත් බෑ රේඩියෝ ඇක්ටිව් අයඩින් පාවිච්චි කරද්දී අවුරුදු කීපයක් යනකම්. හරි. අවුරුදු දෙකක්වත් යනකම් මං හිතන්නේ more than 1 years යනකම් පාවිච්චි කරන්න බෑ. මේ ප්‍රෙග්නන්සි එක ප්ලෑන් කරන්න බෑ patient කෙනෙකුට. හරි. අයිසොලේට් වෙලා ඉන්න ඕනේ අඩුම දවස් 8ක්වත් දවස් 10ක්වත් මං හිතන්නේ මේ බීටා රේස් එමිට් වෙන එක අඩු වෙනකම්ම අයිසොලේට් වෙලා ඉන්න ඕනේ මේ රේඩියෝ අයඩින් පාවිච්චි කරන ඕවර්ලි ගන්න. හරි. රයිට්. තයිරොක්සින් ඉවරයි. ඊළඟට තියෙන්නේ මේ කෝටිකොස්ටෙරොයිඩ්. මොන හරි තියෙනවද? මේක මම ආයෙ රිපීට් කරන්න ඕනේ මොන හරි දෙයක් තියෙනවද? වේගෙන් කියන අවශ්‍ය ටික දැන් ඊට අවශ්‍ය ටික ඊට පස්සේ ඇප්ලයි කරලා MCQ ටික එහෙම කරන්න ඕනේ. මේක මොන හරි තියෙනවා නම් ඔයාලා මෙසේජ් එකක් දාන්න. රයිට්. විනාඩි 50යි යන්නේ පාඩමක් කරන්න කියලා. මට මේ පැටර්න් එක තමයි ඔයාලා අල්ලලා දෙන්න. මේක තමයි ක්‍රමෙත් කියලා මට හිතෙනවා. මේ වේගෙන් කරලා ෆාමකොලොජි ටික වලට දාන යන්න, පොයින්ට්ස් හදාගන්න, පොයින්ට්ස් දිගේ යන්න. මේක මේ හැමදාම කියන එක තමයි. ෆාමකොලොජි වලට වැඩිය ෆාමසිටික්ස් වලට මාර එෆෙක්ට්. ඒක නිසා මේ විදිහට ගේම ගහ ගන්න. හරි. මෙතන පොඩි ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ. ඒක මේ ඇත්තට වැදගත් නැහැ. සමරියක් මම මේ ඔක්කොම කිව්වා මං හිතන්නේ. මොනවා හරි මිස් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය කියන යනකොට මේ ඒක නිසා මේ මොනවා හරි ඩවුට් මොනවා හරි තියෙනවා නම් අහන්න. හරි. එතකොට මේ ඊළඟට ඔය ෆ්‍රී ටයිම් එකක් දාගෙන ඔයාලට කරන්නම් මේ එන්ඩෝක්‍රයින් සිස්ටම් එක පොඩි උදව්වක් කරන්න. ඔයාලා මේ